ඔයගොල්ලෝ thumbnail එක දැක්කනම් මම කරන්නේ අද වීඩියෝ එක කන්ටෙන්ට් එක මොනවද කියලා ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ. ඉතින් ඒ වීඩියෝ එකට යන්න කලින් මං හිතුවා මගේ රූම් එක ගැන බෑග්ග්‍රවුන්ඩ් එකක් ඔයගොල්ලන්ට දෙන්න. මොකද කියනවා නම් මම දැකලා තියෙන ඕන තරම් ඔය සෝෂල් මීඩියා වල ඉන්න කට්ටිය රූම් එකක vlogs කරනවා. ඒව බලන්නෙත් ගොඩක් ඉගෙන ගන්න ළමයිනේ. ඉගෙන ගන්න නංගිල මරිලානේ. ඉතින් ඒ වගේ මම සමහර වීඩියෝස් දැකලා තියෙනවා මාර කියන්නේ එක්ස්ට්‍රීම් ලෙවල් එකකින් අර දේවල් මේන්ටේන් කරන්න ටයිම් එකක් තියෙනවා කියලා. ඇත්තටම එච්චර ලස්සන රූම් තියාගෙන ඉන්න ළමයි මං කියන්නේ ලස්සනට ඉන්න එපා, පිළිවෙලට ඉන්න එපා කියලා. ඒක වෙනම කතාවක්. බට් ඒක අර ඕනවට වඩා දේවල් ඇඩ් කරද්දී ඕනවට වඩා ඩෙකොරේෂන්ස් කරද්දී ඒ මේන්ටේන් කරන එක අමාරුයි. ඒව කරන්න වෙලාව ගියහම ළමයි ඇත්තටම ඉගෙන ගන්නවද කියන එක හරියටම කියන්න බැරිද? හරිද? දැන් මට වගේ නම් ඇත්තටම එහෙම කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් අයත් ඇති. of course girl කෙනෙක් වුණාම ලස්සනට ඉන්න ඕන තමයි. but සමහර වෙලාවට මමත් ඒ වීඩියෝස් බලද්දී අර ඕනම ළමයෙක්ට හිතෙන්න පුළුවන් නිකන් අයියෝ මට එහෙම නෑනේ. එච්චර ලස්සනට තියාගන්න බෑනේ එහෙම කියලා. ඉතින් මම ඔයගොල්ලන්ට මගේ බෑග්ග්‍රවුන්ඩ් එක කියලා ඉන්නම්. එතකොට ඔයගොල්ලන්ට හිතෙයි මම වගේ කෙනෙකුත් ඉන්නවා කියලා. මගේ ජීවිත කතාව හරිම වෙනස් guys. හරිද? හරි. මගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන රූම් එක කරන්න කලින් මම මේ වීඩියෝ එකට බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද දෙන්නේ හිටියේ. හරිද? මගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන කතා කරොත් එහෙම රූම් එකේ දැන් ඉන්න මේ අපි දැන් ඉන්න ගෙදර අලුතෙන් හදපු ගෙදරක්. හරිද? අපි ඒ ගෙදර තට්ටු 3කට හදන්න හිටියේ. හැබැයි අපේ ගෙදරට ටිකක් ගොඩක් ටිකක් පල්ලෙහා පොඩි ලෑන්ඩ් ස්ලයිඩ් එකක් යන්න ගත්තා. ඊට පස්සේ ඒ වෙද්දිත් කොහොම හරි අපි ගෙදර හදන්න පටන් අරගෙන දෙවෙනි තට්ටුවට වගේ යනකම් හදලා ඉවරයි. ඉතින් තාත්තා කරපු දේ තාත්තා තුන්වෙනි තට්ටුව කොහොමත් ගහන්නේ නැහැ. දෙවෙනි තට්ටුව වහලා ගෙදර වැඩ ඒ හදපු තැනට යනකම් 180ක් වගේ ෆිනිෂ් කරා. හරිද? ඔය ටයිම් පීරියඩ් එකේ මම O levels. හරි O levels වගේ. එතකොට ගෙදර හදන ගමන් එතකොට කොහොමත් මට ඔෆිෂියලි රූම් එකක් තිබ්බේ නැහැ. ඔෆිෂියලි නෙවෙයි මට රූම් එකක් තිබ්බේ නැහැ. හරිද? ඉතින් කොහොමත් මං ඒ කාලේ O levels කරන කාලේ එහෙම ලොකුවට මොනවද හොයන්නේ නැහැ. මට පැන්සල පොතක් මට ඕන ඉගෙන ගන්න ඕන එසෙන්ෂල්ස් තියෙනවා නම් මං ඒ කාලේ මාරම විදියට ફોකස් එකේ අර ඉගෙන ගන්න ආස ඉගෙනීම ගැන විතරක් හිතපු ඉස්කෝලේ වැඩ අනිත් දේවල් ඒ දේවල් මගේ ඔය ගෑල් ළමයෙක් විදියට හිතන්න තියෙන ෆැන්සි දේවල් ඇරෙන්න අනිත් ඔක්කොම ගැන ඕනටත් වැඩිය හිතපු කෙනෙක්. හරිද? ඒක මට එතකොටත් රූම් එකක් නැහැ. මේක බලන ඔයගොල්ලෝ බව ජජ් කරන්න. හරිද? මම කොහොම හරි හොඳට ඉගෙන ගත්තා. හරිද? ඊට පස්සේ O levels වලින් පස්සේ මම ස්කූල් එක මාරු කරානේ. එතකොට මම ගෙදරින් ගියා. බෝඩින් හවුස් එකක තමයි ඉඳියේ. එතකොටත් මට රූම් එකක් තිබ්බ මං වෙනුවෙන් ගෙදර. හැබැයි මම ඒක කිචර කෙයා කරේ නැහැ. මං ගෙදර එන්නේ කලාතුරකින් ඇවිල්ලා නිදාගෙන ඉඳලා ඊළඟ දවසේ යනවා. වැඩි කල් ඉන්නෙත් නැහැ නේ. එතකොට ඒ අවුරුදු 3 එහෙම ගෙවුණා. එතකොට මට මගේ රූම් එක මල්ලත් යූස් කරනවා. එහෙම ඔෆිෂියලි රූම් එකක් තිබ්බා. මම ඒක මගේම කියලා කරගෙන හිටියේ නැහැ. ඊට පස්සේ O levels A levels ඉවර වුණාට පස්සෙත් මම ගෙදර හිටියේ නැහැ. ඇත්තටම මං ඒ හිම්මම ඒ ජීවිතේම ආයෙත් ඒ දිගටම ගත කරා. මොකද මම පේපර් පැනර්ස් වල වැඩ කරා. මං ක්ලාසස් කරා. එතකොට ඒත් මං ගෙදර හිටියේ නැහැ ලොකු වෙලාවක්. මාර ඒක මං හිතන්නේ ඒක ටයිම් පීරියඩ් එකේ මං A levels වලට වැඩි වැඩ කරා. එහෙම
කාලයක් ඒක ඊට පස්සේ කොහොම හරි යුනිවර්සිටි පටන් ගත්තට පස්සේ ආයිත් බෝඩිං හොස්ටල්ස් වල මම සාමාන්‍යයෙන් ගෙදරින් ආස කෙනෙක් නෙමෙයි ගෙදර ආවත් කොහේ හරි ඇවිදින්න යනවා එහෙම අර ගෙදර ඉන්න බැරි ටික ගෙදරකට වෙලා කොටු කරලා තියාගන්න බැරි ටයිප් එකේ ළමෙක් ඉතින් මං ගෙදර ඉන්නෙත් නෑ කැම්පස් එකේ පුළුවන් කාලයක් මට අර එපාම වෙනකම් මං ඉන්නවා එතකොටත් මට රූම් එකක් ගැන මට ගෙදර ඇවිල්ලා මගේ කාමරයක් මට කාමරයක් තියෙනවා මම කාමරය අස් කරගන්නවා මම එහෙම හිතලා දෙයක් කරලා නැහැ ඇත්තටම හරිද හැබැයි මේ ළඟදී අපේ ඉන්ටර්න්ෂිප් එක පටන් ගත්තනේ එතකොට මට තනිකරම මම දෙසැම්බර් මන්ත් එකේ තමයි අපේ ඉන්ටර්න්ෂිප් එක පටන් ගත්තේ පටන් අරගෙන මුල් මාසේ දැන් නම් ෆිසිකල් දැන් හයිබ්‍රිඩ් මොඩ් එකේ ඔන්ලයින් ෆිසිකල් දෙකම මික්ස් වෙලා පටන් අරගෙන දෙසැම්බර් මන්ත් එකම ෆුලි ඔන්ලයින් ගෙදර ඉඳන් මාසයක් තිස්සේ කාමරේට වෙලා මම හිටියා වෙනදා මම ගෙදර නිවාඩුවට ආවත් මම ට්‍රිප් එකක් හරි යනවා ඒ මාසේ මට එහෙමවත් කරගන්න බැරි වුණා මුළු මාසයක්ම මම කාමරේට වෙලා හිටියා මම සෑහෙන්න නිකන් අර කියන්නේ ටිකක් අවුල් වෙලා හිටපු කාලයක් එතකොට මට අපේ මට තිබිච්ච කාමරේ බේසික් ඒකට ටේබල් එකක් බෙඩ් එකක් කණ්ණාඩි මේසයක් අල්මාරියක් ඒ සෙට් එක තිබ්බා ඒතර මම එහෙම ලොකුවට ඇරේන්ජ් කරගෙන එහෙම ලස්සනට තියාගෙන හිටියේ නැහැ ඉතින් කොහොම හරි මට එපා වුණාට ගෙදර ඉඳලා ඊට පස්සේ මම ගාලා තිබ්බෙත් සුදු පාට බිත්තිවල මම අවුරුදු 5කින් විතර කොහමද තින්ත ගාලා තිබ්බේ නේ පේන්ට් කරලා තිබ්බේ නෑ මගේ රූම් එක. එතකොට මම කරේ මම තනියම හાર્ඩ්වෙයාර් එකට ගිහිල්ලා තාත්තගෙන්වත් එහෙම කොට අහන්න ගියේ නෑ. තින්ත ගෙනල්ලා මට ඕනේ විදිහට මං ගෑවා. කොහොම හරි ඒකත් අවුල් ගියා. මොකද මං හරි අනුපාතර නෙමෙයි මික්ස් කරලා තියෙන්නේ. ඉතින් දෙපාරක් ගන්න උනා. හරි. කොහොම හරි ඔහොම ඉන්නකොට මට හිතුණා ළමයි මේක ඉඳලා හරියන්නේ නැහැ මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ රූම් එක මොකක් හරි රූම් එක මොකක් හරි වෙනසක් කරන්න ඕනේ කියලා හරිද at least girl කෙනෙක් විදියට මම මේ ගෙදරින් යන්න කලින් හරි රූම් එකක එහෙම ඉඳලා ආතල් එකක් ගන්න ඕනේ කියලා මං හිතුවා හරිද හිතුවා ඊට පස්සේ මං තාත්තට අම්මටත් කියනවා තාත්තටත් කියනවා ඒ මිනිස්සුන්ටත් මාරවාදේ මං කියනවා මේක කරන්න ඕනේ මේක කරන්න ඕනේ එහෙම කියලා කොහොම හරි අපේ තාත්තා ටිකක් අර හිතලා බලලා දෙයක් කරන මිනිස්සෙක් එහෙම ආවට ගියාට දේවල් කරන්නේ නැහැ නිකරුණේ සල්ලි නාස්ති කරන්නේ නැහැ තාත්තා මට කිව්වා අපි කොහොමත් අර ලෑන්ඩ් ස්ලයිඩ් එකක් යනකොට මම පල්ලෙහා යවල නිසා අපි වෙන ලෑන්ඩ් අපේ තාත්තා වෙන ඉඩමක් ගත්තා අපිට ගයක් හදන්න ඉතින් තාත්තා මට කිව්වා ඔය කාමරේ වෙනුවෙන් ඔය ගෙදර වෙනුවෙන් තාත් වියදම් කරන්න එපා කරන දෙයක් සල්ලි තියාගන්න කරන දෙයක් ඒක හැදුවාම ඕන මගුලක් කරගන්න කියලා. ඉතින් මට හිතුණා තමයි දැන් මට දෙයක් හිතුනොත් මට ඒ වෙලාවේ කරේ නැත්තම් මට එකෙන් වැඩක් නැහැ. මට දෙයක් කරන්න හිතෙනවා නම් ඒක තමයි ඒක වැඩේ කරන්න තියෙන හොඳම වෙලාව කියලා තමයි මම හිතන්නේ. ඉතින් තාත්තා කියන එකේ ඇත්තක් තියෙනවා නිකන් සල්ලි නාස්ති කරන එකේ තේරුමක් නැහැ. ඒත් මට හිතුණා මං ඒ ගෙදර හදලා අපේ ගෙදර මල්ල දෙන්නෙක් තින්නන ගයිස් මං ඒ තාත්තා ඒ ගෙදර හදලා ඉවර වෙද්දි මේ මල්ලි නංගි කෙනෙක්වත් උස්සගෙන ආවත් ඊට පස්සේ මට ගිහින් ඕකේ රූම් සදාන්න බෑ නේද මම එතකොට තියෙන ආසාව නැති වෙන්න පුළුවන් එතකොට අනිත් එක තමයි මේ දැන් ඉන්න ගෙදර මම පොඩි කාලේ ඉඳන් ඒ කියන්නේ මගේ මතකයන් සෑහෙන්න තියෙනවා මේ ගෙදර මොකද මේ සරවුන්ඩින්ග්ස් හැමදේම මේ වටේ තියෙන ගස්වල ඔක්කොම ඒවා එක මට මාර කනෙක්ෂන් එකක් තියෙනවා මට මම මේ ගෙදර දාලා යන්නේ බැරුණත් දාලා යන්න සීන් එකක් නෙමෙයි මට මේ මෙතන හැරෙන්න මට වෙන කොහෙවත් සෙට් වෙන්නේ නැහැ කියන එක මම දන්නවා මේ වටේ තියෙන ඒගොල්ලන්ට පේන මේ ගස්වල එක්ක උනත් මම සෑහෙන මගේ දුක සතුට බෙදාගෙන තියෙනවා ඒගොල්ලෝ තමයි මගේ ජීවිතේ හොඳම යාළුවෝ කොටසක් වෙලා හිටපු කට්ටියක් මේගොල්ලෝ ඉතින් ඒ කනෙක්ෂන් එහෙම නැතුව මට මෙතන හැරෙන්න වෙන තැනක කොහොමවත් හදාගන්න හිතෙන්නේ නැහැ කිසි දෙයක් මං එහෙම ලොකුවට දේවල් එකතු කරන දේවල් මගේ කියලා තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි ඒත් මට හිතුණා
දැන් මට වයස 23යි. දැන්වත් හරියට ගෑල් ළමෙක් විදියට රූම් එකක් හදාගෙන තියලා ජීවත් වෙලා බලන්න ඕනේ කියලා. හරිද? ඉතින් ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්න ගත්තේ. ඉතින් let's see ඔයගොල්ලන්ට මං හිතන්නේ මගේ ගාව මම ෆැන්සි දේවල් කරන්නේ නැහැ. මගේ ටයිප් එකේ මගේ විදියට මං ආස විදියට මම රූම් එක හදාගන්න වීඩියෝ ක්ලිප්ස් තමයි මේක දාලා තියෙන්නේ. මේක දෑවේ මට මතක් මගේ මෙමරි එකක් විදියටත් එක්ක. ඉතින් ඔයගොල්ලන්ටත් බලන්න පුළුවන් මම මොනවද කරන්න කියලා. මං let's see එහෙනම් වැඩි කතා නැතුව අපි අපේ මගේ හරි ඔයගොල්ලන්ගේ කියමුකෝ මගේ අපේ රූම් මේකෝවර් වීඩියෝ එක මේක තමයි මේ ඔයගොල්ලන්ට පේන රූම් එක තමයි දැන් මම හදන්න යන්නේ. ගණන් ගන්න එපා ගයිස් මකුළුවොත් ඉන්නවා. ඔය ඔක්කොම මස් කරන්න ඕන. මම ඔක්කොම බඩු ටික මේකේ තිබිච්ච බඩු ටික අයින් කරා. ඉතින් ඔය විදිහට තමයි රූම් එක තියෙන්නේ. දැන් මම මේ කරන්නේ කර්ටන්ස් දාන වැඩේට අවශ්‍ය උපකරණ ටික essentials ටික හොයන එක. ඉතින් අපේ ගෙදර කලින් එළියේ කර්ටන්ස් දාලා තියෙනවා. ඒකේ ඒ වැඩේ ඉතුරු වෙලා තිබිච්ච කැරි ටිකක් තිබ්බා. මට ගේන්න තියෙන ඉතුරු ටික විතරයි. මේකට අවශ්‍ය මේ ඉතුරු බඩු ටික ගන්න මම මේ දැන් කරන්නේ measurements ගන්න එක. ඉතින් ඔයගොල්ලෝ දැකලා නැති මගේ skills මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යන් දැන් අපිට ඕන බඩු ටික ගේන්න යන්න. අද දවසේ ගොඩාක් වැඩ කරන්න තියෙනවා guys. මම හිතන්නේ මේ වීඩියෝ එකේ මම ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ එක දවසක් ඇතුළත මම කරපු වැඩ ටික. අපිට එක half එකක් තියෙනවා බඩු ගන්න යන්න and then second half එක use කරන්න ඕන. මේකේ කරන්න තියෙන පොඩි වැඩ ටික බේසික් වැඩ ටික ඉවර කරලා දාන්න. ඉතින් මම මේ දැන් ගිහින් තියෙන්නේ කබඩ් එකක් බලන්න. මගේ කාමරේ තිබ්බේ පරණ කබඩ් එකක්. ඉතින් මට ඕන අලුතෙන් කබඩ් එකක් ගන්න. ඉතින් මායි අම්මයි ගියා මගේ රූම් එකට අලුතෙන් කබඩ් එකක් බලන්න. මේකත් මම තනියම කරන්න ඉන්දිය ගයිස්. ඒත් මට බයයි මේ වගේ බඩු ගනිද්දී මට එච්චර ලොකුවට තේරෙන්නේ නැහැනේ බඩුවක් ගන්න ගියාම. අම්මට තේරෙනවනේ. ඉතින් අම්මත් එක්ක ගියා. නැත්තම් මම මේකත් වැඩ වගේ තනියම කරන්න යනවා. හැබැයි මේ වගේ දෙයක් ගන්න කලින් හිතන්න ඕන නිසා අම්මත් එක්කගෙන ගියා. and then මට වුණා පුටුවක් ගන්න. අයි මේවත් එන්න පරක් වුණානේ ඔය ටික ඉවර වුණා. ඊට පස්සේ ඔය ටික ඊයේම සාවේ. ඔව්. ඔය පුටු හදන්න කොන්දට පාස් කරලා අර කොන්ද කොටයි හොඳ. නෑ අර එහා. ගත්ත පුටුවක් ඔයගොල්ලෝ මම ඒක පස්සේ පෙන්නන්න. ඕක නෙමෙයික් අර රතු පුටුවේ. මේක අරකට බලන්න පුළුවන්ද? ආ පුටුව. දැන් මම මේ ඇවිල්ලා තියෙන්නේ හાર્ඩ්වෙයාර් එකට ගයිස්. මට බඩුවයක් ගන්න තිබ්බා. ඒකට ගන්න තමයි මේ තියෙන්නේ. අඩි 18යි කියන්නේ එතෙන්ට හාවතත් 680යි. ගම් එකට 390යි. 570යි. කොහොමේ අංකල් then after I came to buy my essentials for the curtains. 144යි 144. බෙදන්න 30යි. දෙදන්න ඕන 30යි. අයි 30යි. අයි යාර ගන්න රෙදි දෙන්න. මම බැලුවේ තනි පාටක් දාන්න. තනි පාට හැබැයි පුතේ මේක උසමදි වෙද්ද ජනේලෙට. කොට ජනේලේ. එහෙනම් ඒක ගන්නට මම 46ම තමයි උස. මේක උස කීයද දන්නේ නැහනේ. ඔක 60. නැන්ද 48 ගත්තේනේ. අතන 46 වෙන්න ඕන. අපි අර දෙකක් වැඩි කරා. හතර අඟල් දෙකක් මේ වෙනවනේ. මේ ඕකේ උස 60. 60 48 50 12ක් තියෙනවා. යට ලොකු වාටියක් මහන්න නැතුව ඒක උඩ උඩට යන ඕනේ දඟල් 10ක් විතර ස්ටිප් එකට. ඔව්.
එතකොට ඕක කිය 60නේ. ඔව් 60 යටට පොඩ්ඩක් ගන්න වෙන්නේ. 48යි. චූටි පාටිය යට. ඇයි මේ අතන ඉස්සෙනෝනේ ටිකක් පොල්ලත් එක්ක තව ටිකක් ඉස්සෙනෝනේ. මදි වෙයිද? පොල්ලටත් එක්ක ගන්න කිව්වේ? 1600යි 350න් 4යි. 700 14යි. 1600යි 2600යි. 4400ක් වගේ. ඒ දෙකටනේ. ඔව්. ඔව් රවුන්ඩ් නම් ක්‍රවුන් කීයක් ඕනද එතකොට? යාරෙට රවුම් 6ක් දානවා. අතන එතකොට කීයක් තියෙයි? ඒතර මේකේ 60 120යි 120ට බලන්න ඕන. යාර කීයක් තියෙද? මම ගාව රවුන්ඩ් 14ක් ඇති ගෙදර. ඔක රවුන්ඩ් කප්ස් තිබුණේ. අපිට රවුන්ඩ් කපන්න දෙයක් නැහැ. කපුප් එක තිබ්බනේ හරිද? ඒ දුන්නත් හැබැයි රෙද්ද කපා ගන්නවා. මම රෙද්ද කපන්නේ. මම කපා ගන්නද? ඉතින් කපන්නේ මේ කපුරේ මොන මේක කපන්නේ ඉතින්? මේකේ කියන නෑ වෙනසක් අර රෙද්ද ඇඳ ගන්න ඕනේ රවුම. ඈ? රෙද්ද ඇඳ ගන්න ඕනේ රවුම. ඒක මම කපන්න කියලා මනින්න වෙලා. මම වහන්නේ. උඩට අර උඩේ මම ආපු ගමම්ම කරේ මේ කර්ටන් එක මහලිවර කරපු එක මොකද අද දවස් ඇතුළත මම මේ වැඩේ ඉවර කරන්න ඕන ගයිස් මොකද මට දවස් ගාණක් මේක වෙනුවෙන් වියදම් කරන්න බෑ මට තව ඉන්ටර්න්ෂිප් එකේ වැඩයි තව වැඩ ගොඩක් තියෙනවා ඉතින් මේක අතග ගන්න බෑ ඉවර කරලා දාන්න ඕන ඉක්මනට මම ආපු ගමන් පටන් ගත්තා කර්ටන්ස් මාන වැඩේ ඔයගොල්ලෝගේ කර්ටන්ස් මාන තියෙනවා නම් මම මෙතනින් නම්බර එකක් දාන්නම් ඔයගොල්ලෝගේ කර්ටන්ස් මට කියලා වහගන්න පුළුවන් හරිද නෑ නෑ ගයිස් වීලුවක් කරේ අතන මට මහන්න පුළුවන් ගයිස් හරිද as example ගොඩක්ම නිව් ඉයර් එක කිට්ටු වෙද්දි ඔය අපෙන් අහල පහල ගෙවල් වල ඔක්කොම සහ අපේ නෑදෑය ඔක්කොම ටික කර්ටන්ස් වහන වැඩේ මට තමයි බාර දෙන්නේ. ඉතින් මං අවුරුදු ඒ වෙද්දි මම ගෙදර නැති වුණත් අපේ අම්මා ඒ ටික ඔක්කොම එකතු කරලා තියෙනවා මං එනකම්. මං ඉතින් මහන්න කොහමද ආසයිනේ ඉතින් යෙන් ලොකුවට බිස්නස් එකක් ඉදිරි කරන්නේ ගයිස් ඒ කාලයක් තියෙනවනේ ඉතින් ඒ කාලෙට මම ඒකිනුත් ලොකු ඉන්කම් එකක් ගත්ත කාලයක් තිබ්බා. තාමත් ඉතින් හැම සාමාන්‍ය නිව් ඉයර් එක වගේ කිට්ටු වෙද්දි ඔක්කොම අඳුරන අය මට ගෙනත් තියෙනවා යාළ කර්ටන්ස් මාලා දෙන්න කියලා. ඉතින් මේක මට එච්චර ලොකු වැඩක් නෙමෙයි. ඔයගොල්ලෝ මේකේ මේ මම මේ ඉතාම පුළුවන් කෙටි ක්‍රම යූස් කරලා කරන්න ගයිස්. මෙහෙම අහනවා නම් ඉතින් ගොඩක් තව වැඩ කරන්න තියෙනවා. මම මේ මට කොහොමත් පුරුදු නිසා එකපාරම කරනවා. මොකද අර මේ ස්ටිප් එක තියලා ගානට අතර නවල මහන තැන හරියටම මහන්න ඕනේ. එතන ඇඹරුණොත් කැත වෙනවා කර්ටන් එක. මොකද මේ රෙද්ද ලිස්සන නිසා රෙද්ද හැන්ඩල් කරන්නත් ටිකක් අමාරුයි. ඊළඟට මේක මේ රවුන්ඩ් සෙට් කරන වැඩේ තමයි ළමයි ටිකක් ඔළුව කැරගෙන වැඩකට තියෙන්නේ. කප රවුම දාලා තද කරන්නත් ඕනේ. ඒකට ටිකක් වෙලාව යනවා. මං ආසම නැති වැඩේ තමයි ඒක. ඉතින් කොහොම හරි මම ඒකත් ඉවර කරා. එහෙනම් ඔයගොල්ලෝ බලාගෙන ඉන්න. මට කතා කරන්න දේවල් තියෙනවා. ඒත් ඉතින් මගේ කටහඬත් ඔයගොල්ලන්ට අහන් ඉන්න අමාරු වෙයි තියෙන ඒක නිසා මං චුට්ට කතා කරන්න.
හරි ගයිස් දැන් මගේ ඔය රවුන්ඩ් ටික අල්ලන වැඩෙත් ඉවරයි. දැන් මට තව ලොකු අමාරු වැඩක් තියෙනවා ටිකක්. ඔයගොල්ලන්ට මෙතන පේනවා නම් මගේ ටයිල් අල්ලන එක මගේ කාමරේ ගාවින් නවත්තලා තියෙනවා. ඉතින් මට ඕන නම් මගේ රූම් එක ටිකක් ලයිට් කරගන්න. ඒක නිසා මේ රතු පාට පේන්ට් එක මට සෙට් වුන්නේ නැහැ. ඉතින් මට ඔප්ෂන්ස් 3ක් තිබ්බා. පළවෙනි එක ටයිල් කරන එක, දෙවෙනි එක ආයෙත් බිම පේන්ට් කරන එක. අනිත් එක තමයි බිමට මේ වගේ ෂීට් එකක් දාන එක. ඒක පුතේ මේ බෑග් මාර පස්සේ හරියන්නේ. අලවන්න ඕනේ නැහැ මම නම් කියලා. අලවන්න නාරා අඟල් හතර පින්සලක් අරන්. ඉතින් ටයිල් කරන එක ලොකු වෙලාව යන සහ ලොකු කොස්ට් එකක් යන වැඩක්. අනික මං කිව්වනේ ඔයගොල්ලන්ට අපි මේ ගෙදර තව ඕනම අවුරුදු 5ක් වගේ වෙන්නත් පුළුවන්. ඒ වගේ කාලයක් තමයි ඉන්නේ. ඉතින් ටයිල් කරන එක තේරුමක් නැහැ. කොහොමත් ඊට පස්සේ පේන්ට් එකකට යන එක පේන්ට් කරන්න ගියාම කලර්ස් තිබ්බේ ගයිස් කළුයි රතුයි අලු පාටයි. අලු පාට තමයි මං ආසම නැති පාටක්. මට ඕනුනේ මගේ කාමරේ ලයිට් බ්‍රයිට්නස් එක වැඩි කරගන්න. එතකොට රෙඩ් කලර් කොහොමද සිලෙක්ට් කරගන්නේ මං. බ්ලැක් එක ලස්සනයි. හැබැයි කාමරේ අඳුර වෙන නිසා මං බ්ලැක් යූස් කරේ නෑ. මං ඒක නිසා තුන්වෙනි ඔප්ෂන් එකට ගියා මේ කාපට් මේකට කොහොමද කියන්නේ මේක දාන එකට. ඉතින් කොහොම හරි මං තනියම මෙෂර්මන්ට්ස් අරගෙන මේක කරලා ඉවර කරා. හිතුවට වැඩි අමාරුයි ගයි. සෑහෙන මොලෙන් මහන්සි කරන්න උනා මගේ. ඊළඟට ඉතින් ආයෙත් බඩු ටික රූම් එකට අදින්න ඕන. දැන් නම් මට මාර මහන්සි ගයිස්. අපේ අම්මා අල්මාරිය ගන්න ගියාට පස්සේ එතනින් අම්මා ගියා මේ මෙඩිකල් එකක් ගන්න කියලා ගියා. ඉතින් මං විතරයි ගෙදර හිටියේ. කොහොම හරි මගේ ඔළුවේ තිබ්බනේ කොහොම හරි මං අද දවසේ මේ වැඩේ ෆිනිෂ් කරනවා කියලා. ඒක නිසා මං බේසික්ස් ටික ඔක්කොම ඉවර කරා. අමාරු වැඩ ටික ඔක්කොම ඉවර කරා. ඉතින් දැන් තියෙන්නේ මගේ බඩු ටික අරේන්ජ් කරගන්න එක. මේ තියෙන්නේ ඔයගොල්ලන්ට පේන්න මම 2017 වගේ 10 වසරේදී ගත්ත මගේ ලැප්ටොප් එක තාමත් වැඩ කරනවා. දැන් 2026 වෙනවා. දැන් අවුරුදු 8කට වැඩි තාමත් ඒක වැඩ හදිස්සියවත් දැන් නම් මල්ලිලා දැන් තමයි ඒක යූස් කරන්නේ. මම අලුත් එකක් ගත්තනේ. ගේම් එකක් ගහන්නවත් එහෙම හදිස්සියකට ඒක ගන්නවා. ඔයගොල්ලන්ට මට පෙන්නන්න දෙයක් තියෙනවා ගයිස්. මේ පොත් ටික පේනව නේද? මේ ඔක්කොම ගිෆ්ට්ස් හම්බෙච්ච ඒවා. මම ගෙපු පියෝ ක්ලාස් එකේ හැම මාසෙක මෙතන ඔක්කොම ටික නැහැ. සමහර ඒවා මම අපේ මල්ලිට දීලා එයා යූස් කරා ටිකක්. මේ තියෙන්නේ අනිත් ඉතුරු වෙලා තියෙන ටික. මම මේ ටික අරන් තියාගෙන තියෙනවා. මට අයින් කරන්න ලෝභයි. එදාස්ත පියෝ ක්ලාස් එකේ හැම මාසෙකටම වගේ ටෙස්ට් එකක් තියෙනවා. පාඩමක් ඉවර කරාම ටෙස්ට් එකක් තියෙනවා. ඉතින් ඒකේ ෆස්ට් ප්ලේසස් ගත්තහම මෙන්න මේ ගිෆ්ට් පොතයි තව ගිෆ්ට් එකක් මොනවා හරි හම්බ වෙනවා. ඉතින් මම ඒ කාලේ හරි ආසයි ස්ටේජ් එකට නගින්න. ඉතින් ඔය තියෙන්නේ ඒ වයින් ටිකක් තමයි. දැනට මං ගාව තියෙන පොත් ඉතින් මේවා තමයි. මම ගොඩාක් පොත් කියවන ඒවා මම කියවලා ඉවර වෙලා අපේ ගෙදර ලයිබ්‍රරි එකක් තියෙනවා. මම ඒකට ඩොනේට් කරනවා. මට හම්බුනේ හැම පොතක්ම මම යූස් කරාට පස්සේ තව කාට හරි යූස් කරන්න මම ලයිබ්‍රරියට ගිහින් දෙනවා. එක්කෝ මම අඳුරන නංගි හරි මල්ලි කෙනෙකුට හරි දෙනවා. දැන් නම් මට මාර මහන්සි ගයිස්. මෙතනින් එහාටත් මම වීඩියෝ කරා. මේ vlog එක දිග වැඩි වෙන හින්දා මම මෙතනින් මේ වීඩියෝ එක නවත්තනවා. සහ මට අද මීටින් එකක් තියෙනවා රැට. ඉතින්
මම මෙතනින් මේ පාර්ට් එක ඉවර කරනවා. ඔයගොල්ලන්ට සෙකන්ඩ් පාර්ට් එක මේකේ මම තව වීඩියෝ එකකින් ඉක්මනටම දාන්නම්. ඔයගොල්ලෝ ස්ට්‍රෝබෙරි කනවද? ඔයගොල්ලොත් කන්න මාත් කන්නම්. මට දැන් හරිම මහන්සි. ඔයගොල්ලන්ට පේනවත් ඇති සමහර විට මම සාමාන්‍යයෙන් මෙච්චර වැඩ කරන්නේ නෑ ගයිස්. කියන්නේ වැඩ කරනවා මොලෙත් මහන්සි කරලා ඇඟත් මහන්සි කරලා දවසම ඇවිදලා ඉතුරු ටිකෙත් මහලා බිම හදලා මට දැන් බඩු ඇදලා මාර මහන්සි. ඉතින් මම ටිකක් පැයක් දෙකක් විතර රෙස්ට් එකක් අරගෙන ආයිත් වැඩ පටන් ගත්තා. මම පටන් ගත්තා නම් මේ වැඩ ඉවර කරන්නත් ඕනේ ගයිස්. මට ලොකු කාලයක් නෑ මේක වෙනුවෙන් වියදම් කරන්න. ඉතින් එහෙනම් අපි next වීඩියෝ එකෙන් හම්බ වෙමු. මම ඉක්මනටම ඔයගොල්ලන්ට මම වීඩියෝ ක්ලිප්ස් ටික අරගෙන තියෙන්නේ. ඉක්මනටම ඔයගොල්ලන්ට වීඩියෝ එක දාන්නම්. එහෙනම් next වීඩියෝ එකත් බලන්න ඕන නම් ඔයගොල්ලෝ මාව subscribe කරලා තියාගන්න. කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලන්ට හිතුනේ මොනවද කියලා, like කරන්න, share කරන්න. එහෙනම් මම යනවා වැඩ කරන්න guys. ඔයගොල්ලොත් මම වීඩියෝ එක ඉතුරු ටික next vlog එකකින් අරගෙන ඉන්න. එහෙනම් goodbye guys. පරිස්සමෙන් සතුටින් ඉන්න. ඉක්මනටම ආයෙත් part 2 එකකින් අපි set වෙමු. bye bye guys.